මේ ගෑනු ළමයා එයාගේ අම්මව මරපු ගෑනු කෙනාගෙන් පරිගන්න හිතාගෙන ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්නවා ඒ ගෑනු කෙනාගේ මූණ විදියටම. ඊට පස්සේ එයා ඒ ගෑනු කෙනා බඳින්න ඉන්න කෙනාගේ වාහනේට හිතලම හැප්පෙනවා එයාගේ අවධානය ගන්න ඕන නිසා. වාහනේට හැප්පුණේ එයාගේ ගෑනු ළමයා කියලා හිතාගෙන මේ පිරිමි ළමයා ඉක්මනට මේ ගෑනු ළමයව හොස්පිටල් එකට එක්කගෙන යනවා. සිහිය ආවට පස්සේ මේ ගෑනු ළමයා එයාගේ පෙනුමෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. එයා මේ ගෑනු කෙනාගේ ගෙදරට ගිහිල්ලා මේ හැමදේම එයා ලබා ගන්නවා කියලා එයාටම පොරොන්දු වෙනවා. මොකද ඇත්තටම මේ එයාගේ දේවල් නිසා. මේ පවුලේ එකම දරුවා තමයි මේ ගෑනු ළමයා. ඒත් එයාගේ මුනේ උපන් ලපයක් තිබුණ නිසා එයාගේ තාත්තා එයාට අකමැති වෙලා වෙන ගෑනු ළමයෙක්ව හදාගන්න ගන්නවා. අරන් හදාගත්ත ඒ ගෑනු ළමයා ටිකක් ලොකු වෙනකොට දීපල වලට තියෙන තණ්හාවට මේ ගෑනු ළමයව මරන්න සැලසුම් කරනවා. මේ ගෑනු ළමයාව කාමරේ ඇතුලේ හිර කරලා කාමරේට ගිනි තියනවා. වාසනාවට මේ ගෑනු ළමයා ඒ ගින්නෙන් බේරුණත් එයාගේ අම්මා ඒ ගින්නට අහු වෙලා මැරෙනවා. එදා ඉඳලා මේ ගෑනු ළමයට තියෙන්නේ පරිගැනීමේ හීනයක් විතරයි. එයාගේ හීනේ ටිකෙන් ටික ඉෂ්ට වෙන්නයි හදන්නේ. මේ ගෑනු ළමයව දැක්ක ගමන් ගෙදර වැඩට ඉන්න හැමෝම හිතන්නේ එයාගේ අරන් හදාගත්ත සහෝදරිය මේ ඉන්නේ කියලා. එහෙම හිතලා හැමෝම එයාට ආචාර කරනවා. මෙයා ස්ටාෆ් එකට ඕඩර් කරනවා ගාඩන් එකේ රෝස වවන්න එපා කියලා. මොකද එයාගේ සහෝදරිය වැඩියෙන්ම කැමති රෝස වලට නිසා. ඒක කිව්වට පස්සේ ස්ටාෆ් එකේ අය මැඩම්ට තරහ ගිහිල්ලා කියලා හිතාගෙන සමාව ඉල්ලනවා. ඒක දැක්කම මේ ගෑනු ළමයට තේරුම් යනවා එයාගේ සහෝදරිය මෙයාලට සලකන්නේ හරිම නරක විදියට කියලා. ඒ නිසා මේ ගෑනු ළමයා එයාලට කියලා දෙනවා එයා තරහෙන් නෙමෙයි එක කිව්වේ කියලා. මේ ගෑනු ළමයා ඊට පස්සේ එයාගේ සහෝදරියගේ කාමරේට යනවා. එයාගේ සහෝදරියගේ ගොඩක් වටිනා ලස්සන ඇඳුම් තියෙනවා මේ ගෑනු ළමයා දකිනවා. මෙයා එතන තිබුණ ලස්සන සුදු පාට ගවුමක් අදිනවා සහෝදරියව තරහ ගස්සන්න. මොකද එයා සුදු පාටට කැමති නැති නිසා. ඒක දැකපු වැඩට ඉන්න කෙනා පුදුම වෙනවා. මොකද කවදාවත් එයාලගේ මැඩම් සුදු පාට ගවුම් අදින්නේ නැති නිසා. එතකොටම එයාගේ සහෝදරියක් ගෙදර එනවා. මොකද වෙන්නේ කියලා බලන්න channel එක subscribe කරන්න.